welcome back to my YouTube channel. මගේ අලුත් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම කොහොමද ස්පෙන්ඩ් කළේ කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. අද මම මොනවද කරේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මට ගොඩක් විශේෂ දවසක්. මං ගොඩක් කාලේ ඉඳන් බලන් ඉඳපු ගමනක් තමයි අද උදේට ලෑස්ති වෙලා මං අම්මයි තාත්තයිත් එක්ක ගියේ. මෙන්න මේක ගන්න තමයි මං උදේට ලෑස්ති වෙලා ආවේ. ගොඩක් කාලේ ඉඳන් ආසාවෙන් ගන්න බලන් ඉඳපු දෙයක් තමයි මම මේ අද ගිහින් අරන් ආවේ. මම හරි ආස දෙයක් තමයි එක එක කෑම ජාති හදලා බලන්න. මට ප්‍රශ්නයක් තියෙන වෙලාවට මම දුකෙන් ඉන්න වෙලාවට මම කරන්නේ මොනවා හරි හදන එක. මං හිතාගෙන ඉන්නේ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න. ඒකටත් මේක ඕනි වෙන නිසා මං අද උදේම ගිහින් මේක අරගෙන ආවේ. කලබලයට ගෙදර ඇවිල්ලා ඉක්මනට මම මේක අන්බොක්ස් කරලා මේ ෆිට කරන්න බලන්නේ. මම හරියට දන්නේ නැහැ මේක කොහොමද සෙට් කරන්න කියලා. අපේ අම්මයි තාත්තයිටත් සයිඩ් එකේ පොඩි සපෝට් එකක් දුන්නා. කොහොම හරි මම වැඩේ අල්ලගත්තා හැබැයි. ඊට පස්සේ මම ඉක්මනට ලෑස්ති වෙලා සලෝන් එකට ගියා. මොකද මම බාරගත්තේ පර්මන්ස් වගේක් තිබ්බා. මම ඒ ටික කරන්න ඕනේ නිසා ඉක්මනට මම ලෑස්ති වෙලා තාත්තත් එක්ක සලෝන් එකට ගියා. ඊයප ගමන් මම කරන්න පුරුදු වෙලා ඉන්න සලෝන් එක අතු ගාන එක. කලින් දවසේ මම වහන්න කලින් අතු ගාලා මොප් කරලා තමයි යන්නේ. හැබැයි ඊළඟ දවසෙත් හිතට මදිනේ බුදු පහන තියන්න කලින් ක්ලීන් කරගෙන ඉන්න ඕනේ නිසා මම ගියපු ගමන් අතු ගාලා සලෝන් එක පොඩ්ඩක් පිරිසිදු කරගන්නවා. අපි ඉන්න තැන අපි වැඩ කරන තැන පිරිසිදුව ලස්සනට සුවඳට තියෙනකොට තමයි අපිට වැඩ කරන්න උනත් හිතෙන්නේ. මගේ නම් මයින්ඩ් එක මාරු විදිහට රිලැක්ස් වෙනවා මං ඉන්න තැන සුවඳට ලස්සනට තියෙනකොට. ඊට පස්සේ මම බුදු පහන ළඟ තිබුණු පරණ මල් හඳුන් කුරුකුඩු අයින් කරලා අද පහන තියන්න එතන පිරිසිදු කරගත්තා. දවසේ වැඩ පටන් ගන්න කලින් තමන්ගේ ආගමට අදාළ චාරිත්‍ර කරන එක ඕනම ආගමක කෙනෙක් කරන වැඩක්. එහෙම කරන එකෙන් තමන්ගේ දවස වැඩ සාර්ථක කරගන්න, මනස සැහැල්ලු කරගන්න පුළුවන්. දවස වැඩ කරන්න පටන් ගත්තා. දැන් දවල් 3:40 විතර වෙලා අම්මා උදේ උයලා දුන්න රසම රස කෑම එක දැන් තමයි මම කන්න හදන්නේ. මම අද සැලොන් එකට එද්දී දවල් 12 විතර වෙලානේ. ඒ අප වෙලාවෙ ඉඳන් වැඩ කරලා දැන් තමයි මම චුට්ටක් ෆ්‍රී වුණේ. දවල්ට කාල ටිකක් වෙලා ඉඳලා එදා දවසේ මං කරපු බිස්නස් මොනවද කියලා මම පොඩි නෝට් එකක් දාගත්තා. මම ඔයාලට කියවනේ මම තව සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා කියලා. ඒකට මට තව බඩු ටිකක් ගන්න ඕන වෙලා තිබුණා. වැඩ ටික ඉවර වෙලා සැලොන් එක වහලා හවසට ටවුන් එකට ගිහිල්ලා ඒ ගන්න ඕනේ බඩු මොනවද කියලා මම පොඩි නෝට් එකක් දාගත්තා. ඔක්කොම වැඩ ඉවර කරලා තාත්ත එනකම් මම මේ ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මට කිචන් එකට ඕන වෙන බඩු ටික ගන්න මං ගියේ මේ ෂොප් එකට. අපි ගොඩක් බඩු ගන්න මේ ෂොප් එකෙන් තමයි. ඊට පස්සේ මම ගියා මේ ක්ලෝතින් ෂොප් එකට මට ඕන කරලා තිබුණ රෙදි වගේක් ගන්න.
වැඩ ඔක්කොම ඉවර වෙලා ගෙදර යනකොට වෙලාව හවස 6:45 විතර වෙලා. ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන අම්මා හදලා දීපු තේ එකක් පීලා ටිකක් ඇඳට වෙලා හිටියා. හැමදාම බත් කන නිසා අද රැට කරු නූඩල්ස් එකක් හදනවා කියලා හිතුවා. කොච්චර මහන්සි වුණත් එපා වෙන්නේ නැති වැඩක් තමයි මේක. හැමදාම මම නම් ඔය නැහැ. මේ වගේ ස්පෙෂල් මොනවා හරි හදන දවසට මම තමයි හදන්නේ. මුලින්ම මම නූඩල්ස් එකට ඕන කරන නූඩල් ටික කපලා පැත්තකින් තියාගත්තා. මම කෑම හදන්නේ මට ඕන විදිහට. රූල්ස් නැහැ. එක එක දේවල් වලින් බලන්න කරන්නේ නැතුව මට පුළුවන් විදිහට මට හිතෙන විදිහට තමයි මම කෑම හදන්නේ. වතුර එකක් උතුරන ලිපේ තියලා ඒ උතුරද්දී නූඩල්ස් ටික එකට දාගත්තා. නූඩල්ස් එක තැම්බෙන්න තියද්දී ඒකට තෙල් චුට්ටක් දාගන්න ඕනේ. එතකොට නූඩල්ස් ටික එකට ඇලවෙන්නේ නැහැ. විනාඩි 2-3ක් හොඳට නූඩල්ස් ටික තැම්බුණාට පස්සේ වතුර ටික පෙරා ගන්න ඕනේ. පෑන් එකකට තෙල් ටිකක් දාලා මුලින්ම අපි ලුණු ටික බෙද ගන්න ඕනේ. සුදු ලුණු වතුර දැම්ම ලුණු ටික බෙදනකොට ඒ ටික පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ලුණු ටික බෙද ගන්න ඕනේ. ලුණු ටික රන්වන් පාට වීගෙන එනකොට අපි ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු දා ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු ටිකත් හොඳට බැදීගෙන එද්දී අපි ඒකට බිත්තර එකතු කරගන්න ඕනේ. බිත්තර එකතු කරද්දී ලිපේ ගෙන්දර චුට්ටක් වැඩියෙන් තියාගන්න. මොකද බිත්තරේ හොඳට බැදෙන්න ඕනේ නිසා. බිත්තර ටික හොඳටම ඝන වෙන්න කලින් අපි කපාගත්ත එළවලු ටිකයි නූඩල්ස් ටික එකතු කරලා මික්ස් කරගන්න ඕනේ. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා රැටත් කාලා මම ආව මූවි එකක් බලන්න. මේ මං ගොඩක් කලින් ඉඳන් බලන්න ඉඳපු මූවි එකක්. හැබැයි මට ඒක බලන්න ටයිම් එකක් තිබුණේ නැහැ. අද මම මේක බලනවා කියලා හිතුවා. මෙහෙම තමයි අද මගේ දවස ගෙවුනේ. එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.